තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. අද ඔන්න අදත් අපි අපේ 4 වෙනි දවසේ සෙට් 7 වැඩි නිවාසයේ මේ පුංචි යාළුවෙක් ඉන්න අපිත් එක්කම. හයි කියන්. හෙලෝ කියන්. රයිට්. අද අපි ආවේ මොකටද? තින්ත ගන්න. ඉතින් මේ අද අපේ 4 වෙනි දවසේ බොහොම සුන්දර දවසක්. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. බාන්න මේ අපේ සෙට් 7 වැඩි නිවාසයේ තියෙන හරිම සුන්දර මොනරම් වටපිටාවක. ඉතින් අද 4 වෙනි දවසේ අපි සෑහෙන වැඩ කොටසක් අද ඉවර කරගෙන තියෙන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ ඉවර කරගන්න. ඉතින් අදත් අපේ මේ පුංචි පුතාලා ඒ වගේම අපේ අයියලා නංගිලා සහෝදර සහෝදරියෝ බොහොම පිරිසක් ඇවිල්ලා අද අපිත් එක්ක එකට එකතු වෙලා මේ පින්කම් මාලාව ඉෂ්ට සිද්ධ කරන්න. ඉතින් මේ මහා පින්කම කරගන්න ඒගොල්ලොත් ගොඩාක් සහයෝගය දෙනවා. ඉතින් මේ වෙනකොටත් ඒගොල්ලෝ වැඩ. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද කියලා. යාළගේ වැඩ රාජකාරී අපි දැන් සෑහෙන වැඩ ප්‍රමාණයක් ඉවර වෙලා තියෙන්නේ. මම හිතනවා තව දවස් 2ක් 3ක් විතර යනකොට උපරිම දවස් 2ක් යනකොට අපිට අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම මෙන්න මේ එළියේ කොටස් ටික දැන් අපි ඇතුළ විතරයි ඉස්සලා පටන් ගත්තේ. ඊළඟට මෙන්න මේ එළියේ කොටස් ටිකත් ඇත්තටම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ නම් ලොකු ඩැමේජස් ටිකක් තියෙනවා. ඒක මම හොඳට සුද්ධ කරලා තින්තාලේප කරලා ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යන් බලන්න මේ වෙනකොට කොච්චර ප්‍රමාණයක් අපිට ඉවර කරගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් පින්වත් ඔයාලගේ දායකත්වයෙන් ඉතින් මේ කොටස් ටික තියෙනවා. මේ ටික තව ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ කොටස් ටිකයි ඊළඟට ඔන්න දැන් අද මේ වෙනකොට සෑහෙන වැඩ කොටසක් ඉවර කරගෙන තියෙනවා. ඉතින් මේ පැසේජස් ටික ඔක්කොම ගෑවා. ඒ තියෙන ගාල ඉවර කරගත්ත එක. ඉතින් මේ ඇතුල් කොටස් දැන් ඉවර කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ කොටස් ටික මේ පැසේජ් එකයි. අපිට මෙන්න මේ හෝල් එකේ මෙන්න මේ ටික අපිට තව තියෙන ඉවර කරගන්න. ඉතින් සෑහෙන වැඩ රාජකාරී කොටසක් ඉවර කරගන්න හම්බුණා. ඉතින් මේ බ්‍රවුන් කලර් එක අපි තෝරගත්තේ මොකද මේ අම්මලා තාත්තලා මේගොල්ලෝ මේ යන එනකොට මේක අල්ලනවනේ. ඒක නිසා මේගොල්ලන්ගේ අත්මට්ටමේ අපි මේ කලර් එක තෝරගත්තා. ඉතින් ඊට උඩ සුදු ගාලා දුන්නා එයාලට එලියානක් තියෙන. ඉතින් කට්ටියම වැඩ තව මේ ඇතුළේ කොටස් ටිකක් තියෙනවා ඉවර කරගන්න. ලහිරු අයියත් වැඩ. LR construction. ඉස්සරහින් වල ටිකක් ඉවර කරලා තියෙනවා නේ. right. පිළිකුල් මාමත් ලයින්ස් ගහනවා. කොටස් දෙක වෙන් කරගෙන. ඉතින් ඉබානේ යක්කලා ඔක්කොම ලැබිලා වැඩ රාජකාරී කරමින් පවතිනවා. අපි මේ පුංචි දවවා දරුවෝ ටික මේගොල්ලෝ සහයෝගය දෙමින් වැඩ රාජකාරී ටික කරගෙන යනවා. ඉතින් ලොකු වැඩ කොටසක් මේ වෙනකොට අපිට ඉවර කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලගේ දායකත්වයෙන් ඇත්තටම වචනයකින් හරි මේ සත් කටයුත්ත බොහොම සතුටින් ඉෂ්ට සිද්ධ කරන්න අතහිත දෙන්න දායක වුණු හැමෝටම බොහොමයක් පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් ඉස්සරහට අපි මේ ස්ථානයේ තව වැඩ කොටස් කීපයක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊයේ දවසේ මේ කර්ටන්ස් වල දිග පළලක් මැනගෙන ගියා. ඉතින් එක මවතුමියක් අම්ම කෙනෙක් අපිට කිව්වා මේ කර්ටන් ටික දාලා දෙන්න පුළුවන් උපරිම සහයෝගය දක්වනවා කියලා. ඉතින් අපිට හරිම සතුටුයි. මොකද මෙයාලට මේ වර්ෂා කාලෙදී විශේෂයෙන්ම මේ මේරගම් ප්‍රදේශයේ මේ බොහොම කඳු වටේට තියෙන සීතල පරිසරයක් මේ භූමියේ තියෙන. ඉතින් මේගොල්ලන්ට මේ ජනවලෙන් හිරිකට සීතල එනවා. ඉතින් ඒක නිසා මේ කර්ටන්ස් ටික අපිට දාගන්න සහයෝගයක් ලැබිලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් උපරිම දේවල් ටික අපි කරනවා මේ අවස්ථාවේදී. ඉතින් බලන්න පුංචි දරුවෝ ලස්සනට මේ කොටස් වල මේ අල්ලන කොටස. ඉතින් මෙන්න මේ අල්ලන කොටස් වල එනම කලර්ස් ලස්සන ලයින්ස් ගහලා ඒගොල්ලන්ගේ ඉන්න තැන අලුත් අවුරුද්දේ අපේ රත්තරන් අම්මලා තාත්තලා ඉන්න තැන මේක අම්මලා ඉන්න කොටස. මේක විශාඛා කියන කොටනගිරි. ඉතින් මේකේ වැඩ කොටස් ටික මේ වෙන කොටත් සෑහෙන ප්‍රමාණයක් ඉවර කරගෙන තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ මෙන්න මේ කොටසෙන්. මේක තමයි ඒගොල්ලන්ගේ මේ කෑම ගන්න කොටස. ඒ වගේම ටීවී ලොබි එක තියෙන තැන. ඒ වගේම බුදු පියාණන් වහන්සේට පහන තියලා ඉතින් ඒගොල්ලෝ වන්දනා කරනවා. මේ ස්ථානයේ වෙනම පන්සල වගේ තියෙනවා. ඉස්සරහට එක පෙන්නන එකෙත් අපි පොඩි වැඩක් බලාපොරොත්තු වෙනවා කරන්න. ඉතින් මේ තමයි යාළගේ කෑම ගන්න තැන. ඉතින් මේ කොටස් ටික අපි ඉස්සලා මේ පටන් ගත්තේ මෙතනින්. මම හිතනවා පළවෙනි වීඩියෝ එක බලපු හැමෝම දන්නවා
එතනින් තමයි වැඩේ පටන් ගත්තේ. යාළුවට මතක ඇති. ඉතින් මෙතනින් පටන් ගත්ත වැඩේ මේ විදිහට ඇවිල්ලා ඉතින් මේ ශාලාවන් සියල්ල නිම කරලා මේ පැසේජස් මේ ඔක්කොම ඉවර කරලා ඉතින් ඊළඟට මේක සෑහෙන විශාල ලොකු ගොඩනැගිල්ලක් මේක කොටසයි හොඳ. ඉතින් මේ පැසේජස් ටික මේගොල්ලෝ ඉන්න රූම්ස් වෙනම කොටස් විදිහට වෙන් කරලා දැන් අපිට අර එහා කෙරෝලේ ඇත පේන අර කොළ පාට තීරුවේ ඉඳලා අනිත් පැත්තට විතරක් අද දවසේ මම හිතනවා ඒ චුට්ට විතරයි අපිට ඉතුරු වෙන්නේ කියලා. ඉතින් බොහොම සතුටුයි. නැවතත් කියන අපිට මේ සත් කටයුත්ත කරන්න වචනයකින් හෝ ආශිර්වාද කරලා උදව්පකාර කරපු හැමෝටම බොහොමයක් ප්‍රාර්ථනා කරන වගේම විශේෂයෙන්ම මේ සත් කටයුත්තට අද දවසේ මේ කරන කටයුත්තට අපිට තේ වේලට පවා මුදල් අපිට එවලා තිබුණා මේක තේ ටිකක් හරි වුණ ගන්න කියලා. ඉතින් ඇත්තටම යාළුවත් ගොඩක් පිං ඒ අයගේ අපි නම් ඉස්සරහට සඳහන් කරනවා. ඉතින් ඇත්තටම ඉතින් හැමෝටම පිං ප්‍රාර්ථනා කරනවා අපේ සත්මග YouTube නාලිකාවේ වගේම සත්මග page එකේ group එකේ මේ හැමදේම දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. සතුරු සිතින් මේ පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම ඉදිරියට කරන සීල පින්කම් වලට ඔයාලට ආරාධනා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න සම්බන්ධ වෙන්න. ඇවිල්ලා අපිත් එක්ක මේවා දැකලා බලලා මේ ස්ථානෙට ඇවිල්ලා පුළුවන් නම් ඔබ මේ කරන වැඩ කටයුතුට දායක වෙන්න. ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට මැසේජ් එකක් දාලා තියෙන අපි යාළුව සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ දවසක් වේවා. ඔයාලටත් යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන වගේම කිසිම දවසක මේ වගේ තැනකට වැටෙන්නේ නැතුව අපේ රත්තරන් අම්මලා තාත්තලා පිය ආරක්ෂා කරගෙන ඒ වගේම හොඳ යහපත් රටක් යහපත් ජීවිතයක් සිළු දිනාටම ලැබෙන්න හැමෝගෙම ජීවිත ආලෝකමත් වෙන්න අනන්ත සංසාරේ ඉඳලා මේ මොහොතක් ආපු ගමනේදී රත්තරන් අම්මලාට තාත්තලාට අපිට කරන්න බැරි වෙච්ච යම් යුතුයකමක් තියෙනවා නම් ඒ සියල්ල මේ කරන සිළු සත් කටයුතු වලින් ඉෂ්ට සිද්ධ වෙන්නේ වගේ මෙයාලට පිං ලැබෙන්න යහපත වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සිළු දිනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා. එහෙනම් සුබ දවසක් වේවා. අපි ආයිස්රට හම්බෙමු.